දඬුලේන මස් ටිකක් එහෙම තිබ්බනම් කන්නේ කුඩාන් රොටි නේද පුතා? පිටිකිරි වගේද නේ? මම කියන්නේ දෙමළෙන් වෙලාව. දැන් ෆාම් වල මේ හදනවානේ. ඒ කියන්නේ මේ චිකන් වගේම මේ චිකන් වගේ හදනවා. එක හාවෙක් මේ ග්‍රෑම් 750ක්. මේ නියම කිතුල් හකුරු. ඒ හුව හරි ලස්සනයි. නතර කරන්න හිතෙන්න. හදාගත්තේ හීම්බෝ විටියා මැල්ලුම මානිගල එතකන් ජීවිතන් දෙවියන් ගත කළා. මම රියස්ටන් යනකොට අනිවාර්යෙන් මෙතනින් ඇවිල්ලා මේ ෆිෂ් බන් එකක් කාලා යනවා. රුපියල් 120ට පට්ටම සාධාරණයි. අපි රිවර්ස්ටන් යනකොට අනිවාර්යෙන් යා යුතුම කඩයක් තමයි මේ කිතුල කඩේ කියන එක. බලන්න ඒගොල්ලෝ මොනතරම් දක්ෂද කියලා. කිතුල් ගහෙන් කරන්න පුළුවන් නිෂ්පාදන ගොඩාක් මෙතන කරනවා. කොහමද? හොඳයි මහත්තයා. මේ මොනවද මේ? මේකේ තියෙන කිතුල් රා එක. කිතුල් රා. මේක තියෙන එල්ටෙලිජ් එක. මේක අද උදේ ගහෙන් බාපු එල්ඩ් එක. මේක උණු කර තමයි පැණි හදන්නේ. මලින් ගන්න කෙලිම ගන්න පැණි ටික නේද? මේක ගහේ රා එක තියෙන්නේ. මේ ගහෙමද මේක පැහෙන්න දාන්නේ? ඔව් ගහෙම පැහෙන්න දාන්නේ. ෂා. කිතුල් රා. ඒක ටේස්ට් එක බයිට් එක විදිහට ගාමිරිස් තියෙනවා ලුණු තියෙනවා. කොහොමද ගන්න ඉස්සෙල්ලා ගාමිරිස් සටයක් කපලා ඔව් ලුණු ඊට පස්සේ ලුණු ඇටයක්. ඔව්. ඒක තමයි බයිට් එක නේ? ඔව්. නියම. මේකත් බෝනස් ඇල්ඩි එකකුත් බෝනස්. මේක හොඳ එනර්ජි ඩ්‍රින්ක් එකක්. ඒ සිංහලයේ හයිය රැඳිලා තිබුණේ කිතුල් රා එල්ටෙලිජ් වල. ෂා. ඒක නම් මාරම රසයි. සුපිරි ඩ්‍රින්ක් එකක් මේක. ඔව් සර් හොඳ එනර්ජි ඩ්‍රින්ක් එකක්. මේ බලන්න කිතුල් ගහෙන් කරලා තියෙන නිෂ්පාදන කොට 100කට වැඩි තියෙනවා. යෝගට් එකක් තියෙනවා. අපි කාලා බලමු මේකත්. කිතුල් යෝගට්. මොන්ටෝසිඩි පට්ටම රසයි ගා. මේ බලන්නකෝ මේක මම හිතුවේ මේ සෝයා මීට් කියලා. මේ නියම කිතුල් හකුරු. මාරම රසයි. ෂා. කාලා බලමු. නියම කිතුල් හකුරු. මම දිහාවක ලංකාවේ ඕනම තැනකට ගෙන්න ගන්න පුළුවන්. මගේ ෆෝන් නම්බර එක 076යි 1930යි 424
ඊට අමතරව රිවර්ස්ටන් යන ඕනම කෙනෙකුට රිවර්ස්ටන් පාරේ 17 කිලෝමීටර් කනෝගාව කිතුල කියලා මගේ පුංචි ෂොප් එකක් තියෙනවා. මං ගාව කාන්තාව 5 දෙනෙක් වැඩ කරනවා. ලොකු වැඩක් කරනවා. මේ මගේ නිෂ්පාදන මිලදී අරගෙන මට සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි ගිහලා එන්න ෂෝට් කට්. හැම කෙනෙක්ම එන්න ඕනේ ගමනක් මේක නම්. පොඩි හතියක් එනවා ඉතින් කන්දන් නැගලා එනකොට. රිවර්ස්ටන් පරිසරය ලංකාවේ කොහෙවත් නැති අමුතුම ශාක පද්ධතියක් තියෙන්නේ. මේ ගස් ඔක්කොම නිකන් අර බොන්සායි වෙලා වගේ තියෙන්නේ. අද දවසේ සම්පූර්ණ මීදුමෙන් වැහිලා තියෙන්නේ. නැත්තම් මේ කඳුපන්ති මේ ඔක්කොම පේනවා. මේ මාතලේ දිස්ත්‍රික්කයේ මේ පැත්තේ. මේ නුවර පළාතේ මේ මයංගනේ පැත්තේ මේ ඔක්කොම පේනවා වෙනදා මේ අද සම්පූර්ණ මීදුමෙන් ඇහිලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ ගමනට සුපිරි දේශගුණයක් අද තියෙන්නේ. තව බොහොම ටික දුර යන්න තියෙන්නේ. දැන් නම් හොඳට මහති. අම්මා. ඉවරයි. ඒක මානව ළඟ ෂෝට් කට් එක. මේ අද ඔක්කොම වෙහෙලා මේ බලන්න. මීදුම බලන්න අර මේ ඉස්සර අර දුම්කෝච්චි වගේ මේ බලන්න මේක මිස්ටේක් දුම්පාර යන හැටි මේක වතුරට බීලා මේ බලන්න සුපිරිනේ මාරම සනීපයි රිවර්ස්ටන් එනවා නම් අනිවාර්යෙන් මේ කුළුණ ළඟට එන්න වෙනස්ම සනීපයක් එන්නේ මේ බලන්න අපි වලාකුළු උඩ ඉන්නවා වගේ මේ ඔක්කොම මේ සම්පූර්ණ යට ඔක්කොම තියෙන මේ වලාකුළු බලලා මෙතන තමයි මේ රිවර්ස්ටන් යනවා නම් ඇස්රෝ මොගලන් යන තියෙන මේ ටවර් එක බලන්න අනිවාර්යෙන් ඒ ගමනත් කොහොම හරි එන්න රිවර්ස්ටන් ටවර් එකට ළඟට එනවා කියන්නේ ටිකක් කිලෝමීටර් 2ක් විතර පයින් එන්න තියෙනවා ඒ වුණාට ඉතින් මෙතෙන් ආවට පස්සේ නම් මේ මහන්සිය ඔක්කොම යනවා ඔක්කොම අමතක වෙනවා මෙතෙන් ආපුවා මාර සනීපයක් තියෙන්නේ මැදින් තියෙනවා ෂෝට් කට් අන්න ඒ වගේ දාලා එනකොට ඉක්මනට එන්න පුළුවන්. හැබැයි ටිකක් ඒකට මේ හතිය අල්ලනවා වැඩි. නමුත් ඒ වුණාට ඉක්මනට එන්න පුළුවන් මෙතන හුලං කපොල්ල ගාවටම. මෙතන තමයි හුලං කපොල්ල කියන්නේ. හුලං කාලේට මෙතනින් යන්නම බෑ. බුදියාගෙන යන්න ඕනේ. ওই විදිහට යන්න බෑ. අදත් යන්න බුදියගෙන. ඒක තමයි අනිවාර්යෙන් යමු අනිවාර්යෙන් වෙනදා ගියසරේ මම ඇවිල්ලා මේ බුදියාගෙන ගියේ. අනිවාර්යෙන් ඔයාලට පෙන්නන්න ගිය වතාවේ ගියේ මෙහෙම. දෙන්නව යන්. අනිවාර්යෙන්. හුලං තියෙන කාලේට මෙතනින් යන්නේ මෙන්න මේ විදිහට. මෙහෙම යන්න ඕනේ. ඔව් සමහර කට්ටිය එනවා මෙහෙම යනවා. මෙතන මේ ගල් බල්ලගේ මේ මල්ලගෙන මෙහෙම යනවා. දවස් කීයද ඔයගොල්ලෝ ටුවර් එක? අපි ඔය මානියාගල මේ මොකද නගින මේ අද නම් මාර ක්ලියර්. මෙතන තමයි සුපිරිම view point එක. හරි ඈත පේන ගල් පර්වතයේ පාමුල තමයි අද අපි කැම්පින් කරන්න යන්නේ. හරි පේනවා නේද ලස්සන කුඹුරු ටිකක් පේනවා. ටිකක් තියෙනවා. පොඩි ගම්මානයක් එක. අපි අද රෑ නතර වෙන්න තමයි මේ යන්නේ. අර ඈත පේන්නේ මොර්ගහකන්ද ජලාශය. ඒක දිගටම විහිදලා තියෙනවා.
රිවර්ස්ටන් එනවා නම් අනිවාර්යෙන් මේ වගේ බව්වන්ට කැම ටිකක් අරගෙන එන්න. මොකද මෙයාලට අයිතිකාරුවෝ නැහැ, ගෙවල් නැහැ. ඔයාලා දෙන කෑමක් තමයි මෙයාලට බඩට වැටෙන්නේ. ඒ හින්දා රිවර්ස්ටන් එනකොට අනිවාර්යෙන් බව්වන්ට කෑම ටිකක් වෙනම ඔතාගෙන එන්න. මේව තමයි පින් කියන්නේ. ඉතින් වෙන පින් මන් නම් දකින්නේ නැහැ ඉතින්. මේව තමයි පින්. අපි දැන් රිවර්ස්ටන් එන්නේ සබහාදාම විඳින්නනේ. එතකොට සබහාදාම විඳිනවා කියන්නේ මල්ලි අනිවාර්යෙන් අපි එන්න ඕනේ මේක මේ කුරුල්ලොන්ගේ සද්දේ. නේද? අපි ඒකට තමයි මුල් තැන දෙන්න ඕනේ. අපි ඇවිල්ලා මේ බෙරගඩි අරගෙන මේ කැසට් පීස් දාගෙන සින්දු දාගෙන ඇවිල්ලා බජව් දාලා ගිහිල්ලා මේ පරිසරය විඳින්න බෑ. මේ අපි එන්න ඕනේ මේ සබහාදාම අපි එන්න ඕනේ කුරුල්ලොන්ගේ සද්ද අහන්න. අනේ ඒ වගේ පරිසරයක් තමයි මෙතන වෙන්න ඕනේ මං නම් කියන්නේ. මාසෙකට 3 පාරක්වත් එනවා. ඔව් මම බස් එකේ නැග් ගාවා. මට ඒ වාහන වෙනුනේ මට බස් එකේ නැග් ගාවා. මං ඇවිල්ලා මේ පරිසරයේ විඳලා යනවා. මං මේ කොළපතේ බත් මුලක් කොතාන එනවා. මේ බත් ගෙඩිය කාලා මං අනිවාර්යෙන් බියර් කෑන් එකකුත් අරන් එනවා. බියර් එකක් බීලා මං මේ බත් එක කාලා මේ පරිසරයේ විඳලා මම හැමතැනම ඇවිදිනවා කිලෝමීටර් 7-8ක් දවසට ඇවිදිනවා. ඒ ආපුවාම ඇවිදලා ඒක මාර සනීපයක්. උදේ ඇවිල්ලා බස් එකේ හවස යන්න පුළුවන් බස් එකේ. ලොකුවට හිතන්න ඕනේ නැහැ. රිවර්ස්ටන් කියව මිනිස්සු හිතන්නේ වාහනයක් ගන්න ඕනේ මෙච්චර සල්ලි ඕනේ. නෑ රුපියල් 1000ක් ඇති ඔය ඔක්කොම ටුවර් එක විඳලා යන්න. මේ අපි අර කිතුල කඩෙන් ගත්ත රා ටිකක්. අම්මා ඒක මරුව හොඳට පැහිලා තියෙන මේ ටයිම් එක නේ. හොඳට පැහිලා තියෙන්නේ. නියම ටෙස්ට් එක. රාෆෑන් රාෆෑන් රාගොන්නමයි ලංකාව. ලංකාවේ මාර ලස්සන වතුරක්. රිවර්ස්ටන් කියන්නේ වාහනේ බැහැලා පොඩ්ඩක් ඇවිදින්න ඕනේ. වාහනේ ඇවිල්ලා වාහනේ ගිහිල්ලා රිවර්ස්ටන් පරිසරෙ විඳින්න බෑ. කැලේ අසල එන්න මේ බලන්නකෝ මේ වගේ ලස්සන පරිසරෙ විඳින්න පුළුවන්ද වාහනේ ගිහිල්ලා. රිවර්ස්ටන් වල හැම තැනම දකින්න ලැබෙන ශාකයක් තමයි මේ හීම්බෝ විටියා. මේක සුපිරිම ඖෂධයක් තමයි. බලන්නකෝ ලස්සන මේක. ආර ලස්සනයි නේ. මේ තමා රිවර්ස්ටන් වල මානිගල ගල් පර්වතය. ඔයගොල්ලෝ රිවර්ස්ටන් එනවා නම් අනිවාර්යෙන් එන්න මේ මානිගල ගම්මානයට. මාර සුන්දර ගම්මානයක්. බලන්නකෝ ලස්සන. දැන් අපි අද හවස මෙතන තමයි කැම්ප් කරන්නේ. එතකොට අද රෑ මෙතන ඉඳලා මේක තමයි අපේ නවාතැන. එතකොට නවාතැනේ ඉඳලා කැම්ප් සයිට් එකට බොහොම ළඟයි. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ වොස්රු ප්‍රශ්න මොකුත් නැහැ. මෙතන ඇවිල්ලා බොහොම සනීපෙට ඉඳලා මේ පරිසරයේ ඉඳලා යන්න පුළුවන් සුපිරිම තැනක් තමයි මෙතන. මේ මානිගල සාන්ත හොලිඩේ හවුස්. මේක තමයි හරි නම්බරය. 0769239 මෙයාට කෝල් එකක් දීලා එන්න. පට්ටම සැපක් අරගෙන ඉඳලා යන්න පුළුවන් සුපිරිම තැන.
අපි අද ඉන්නේ රිවර්ස්ටන් මානිගල ඇටම්පිටිය නේ මේ ගමයි නම ඇටම්පිටිය නේ රත්නින්ද රත්නින්ද ගම්මානයේ මේ අද රත්නින්ද ගම්මානයේ තමයි අපි මේ රාත්‍රිය ගත කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ අද බලන්න කැමදාම බලන කට්ටිය මේ කමල් ලංකල් අද මොකද්ද ගහන කරිය කියලා. ඔව් අද ගහන්න යන්නේ හාමස්. හාමස් කියන්නේ දඩමස් නෙවෙයි. ඉස්සර මේ දඩමස් තිබ්බ නේද? ඉස්සර තිබුණා. ඔව් දැන් නෑ දඩමස්. දැන් නෑ. දැන් මොකද නැද්ද දඩමස්? දැන් දඩමස් දෙන්නේ නෑනේ අප්පච්චි. බයට. ඒ කියන්නේ වන ජීවිකෙන් එම්මෙන් බලනවා. ඒ නෑ බයට අපිට දෙන්නේ. එහෙනම් කවුරුත් මේ දඩම් කරන්නේ නෑ. හරි. මෙන්න මේ ෆාම් වල හදන මේ හාවෙක් මේක මේ චිකන් වගේ දැන් ෆාම් වල හදනවා. මම එයාට කියලා මේ දෙකට පලාගෙන ආවේ හාවා. අපි කපා ගමු. ඉස්සර අම්මා මේ දඩයක් කාරු හිටියද ගමේ? හිටියා පුතේ ඉස්සර මේ නෑනේ ඉතින් ආයේ මේ නීතියක් අනම් ඒ කාලේ නීති මොකුත් නෑනේ. මොකුත් නෑ. මීපැණි තිබුණා. ඔව්. දඩමස් තිබුණා, මීපැණි තිබුණා. ඔව්. මොනවද මේ හේංගෝ විතරක් තිබ්බද මේ? තිබුණානේ කුරක්කා. කුරක්කන් තිබුණානේ. කුරක්කන් තනවි සෝලං අබත් තිබුණා. ඔව්. නෑ. තියඹරා වට්ටක්කා කරවිලා අපි ඒවෙන් තමයි පුතේ ජීවත් වුනේ. ඔව්. කළු පානේ නොවේද සුදුදු විලියැල්ල ඇටන් වල නොවේද වැද්ද පැණි ඇල්ල ගගල නමුත් පොත්තට වෙල සේරැල්ල අපේ ගන්නමේ මැද ඇතියන් ඇල්ල. දැන් අමතකයි පුතා. අමතකයි නේද? අමතකයි. ඔය ටික මදේ. වයස කීයද මගේ? 71යි පුතා. ඉස්කෝලේ අම්මා පළවෙනි පන්තියට විතරයි ඇරලා තියෙන්නේ. එතකොට අම්මලාගේ පොඩි කට්ටිය බලා ගන්නට නවත්තන. 11යි පවුලේ. මං 6 වෙනියට විතර. මම අත්සන් කරන්න පුළුවන්. අකුරු සාමාන්‍යයෙන් පුළුවන්. දැන් නම් ඒක අපේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඔව්. අපි ඉස්සෙල්ලා ලුණු ටික දා ගන්නවා. අපි දැන් ලුණු දැම්මා. මිරිස් ටිකක් දැම්මා. අපි ඊට පස්සේ දානවා ගම්මිරිස්. මම මේ ගම්මිරිස් මේ කඩේ ගත්ත නෙමෙයි මම ගෙදරින් තලාගෙන ආවේ. අපි ගම්මිරිස් මේක පස්සේ අපි තුන පාටිකුත් දානවා. මම හිතුවා ගම්මිරිස් මේ තියෙනවා කියලා ගාව. දැන් මේක අපි හොඳට අනනවා. ලස්සන ඉස්සර කාලේ දඩමස් මේ ආය මොනවා සුපිරිද? දැන් අද මේ ගෙදර සතෙක් කොහොම හරි දඩයන් කරගත්තා නම් ගමටම දීලා කාලා අපි. දැන් එහෙම සමගි සාමී නැහැ. මිනිහක් එහෙම දැන් අපේ ගෙදර මේ කවුරු හරි නැති වුණා නම් පෙට්ටියක් අදනවා. කඩෙන් ගෙනින්නේ නැහැ. ඉස්සර. ඔව් ලෑලි ගෙනල්ලා අපේ ගෙදර නැත්තම් ඔයාගේ ගෙදර කියමුකෝ. එහෙම එකතු පාදා වෙලා හදා ගන්න. මිනි පෙට්ටි. මිටි පෙට්ටි පිටින් ගෙනාවේ නෑ. ගමේ හදනවා. ගමේ. මෙන්න. ඕ මම පුතේ පොල් ගන්නෙ. ඕ. ඉනි රාත්තලක් 7-10යි. 7-10යි. ගෙඩියක් 7-10යි. චීතේ යාර දෙකක් අපිට මෙහෙම අඳින්න 2.12යි. 100ට වඩා ලොකු කොලයක් තිබ්බේ නෑ. නෑ. ඒ 100ට අරන් එනවනේ පුතා මුළු ගෙදෙට්ටම බඩු. ඔව්. පොල් ටික දැන්න. ඊළඟට කුරකම් පිටි ටික. ඕම් කුරකම් පිටි. කුරක් පිටි. ඕ මින්ට මං කලවම් කරනක. ඊළඟට ලුණු. නැතියෝ. මම ගන්න නම් ඔය ගන්නෝ. දැන් ඔන්න ඒකට පාන් පිටි දානවා. කුරහම් පිටි විතරක් කන්න අමාරුයි නේද? අපි නම් කන්නේ කුරහම් පිටි පමණයිනේ. ඉතර දැන් නෙමෙයි. මක් සොද්දක් හදනවා. මක් සොද්දක් හදලා තමයි තලපා දාන්නේ. මේ අම්ම ඇල් වතුරක් දාන්නේ? ඔව් ඇල් වතුර දාන්නේ. දාන්නද? දාන්නකෝ. දැන් ගොඩක් කියන්නේ මද උණුසුම් වතුර ගන්න කියලානේ. දැන් අම්මලා ඉස්සර අල්ලලා තියෙන මේ සීතල වතුරෙන්. ඔව් සීතල වතුරෙන්. ඒ කියන්නේ ඉස්සර පොල් දැම්මෙන්නේ නැලුනේ. පොල් දැම්මෙන්නේ නැහැ. ඔව්. මෙතෙන් උලුත් නැහැ පාන් පිටිත් නැහැ කියන්නේ. නෑ. ඕකට මස් සොද්දක් හරි ගන්නවනේ. ඔව් නෑ කරල්ලට උයලා. එතකොට ඉතින් හරි රායි.
කුරහන් කාලා තමයි ඉතින් නේද ඔය ශක්තිය. ශක්තිය නේද අපි දැන් ටෙම්පරාදුවක් දාන්න යන්නේ පොල් තෙල් දාලා දැන් ඉතින් රතු ලුණුයි සුදු ලුණුයි බී ලුණු ටික දාලා ටෙම්පරාදුවක් කරන්න යන්නේ අර කන්දේ අර යන්නේ දඬුලේනා මේ කන්දේ මේ යන්නේ දඬුලේනා තැපැල් පොලේ ඇවිලින්නේ දඬුලේනා ඇයි බෑනා වෙඩි තිබ්බේ දඬුලේනා ඔව්ව කී ඉතින් අපි කුරහන් කපනවා අමරනවා කාලේ යනවා තේරෙන්නේ නැහැ ඒකට කාලේ යනවා තේරෙන්නේ නැහැ ඒකනේ ඒ කවි හැදුනේ මේ මහන්සිය තෙහෙට්ටුව නැති වෙන්න නේද ඔව් ඔව් ඉතින් ඇයි විනෝදනේ විනෝදෙට විනෝදෙට ඒකනේ දඬුලේන මස් ටිකක් එහෙම තිබ්බනම් කන්නේ කුරහන් රොටි නේද පුතා නේද ඉස දඩුලේන මසුත් එක්ක කුරහන් රොටි කෑවේ ඔව් ඉතින් එහෙමක් කනවනේ ඕ දඬුලේන මස් කලවැදි මස් මස් මීමිනි මස් ඔවා කෑවා නේද කමේ මිනිස්සු ඔව්ව කෑවා ඒ කාලේ නීති මොකුත් නැහැ තමයි ඒ හයිය තමයි තියෙන්නේ අපි දැන් දානවා මිරිස්සන්ද මොකද මේ ඔය මිරිස්සන් දාපුවම රහ වෙනවා ඔව් රසයි මේ අම්මා මේ ලස්සන පාටක් එනවනේ ඔව් ඔව් දැන් තමයි අපි අර තක්කාලි ටික දාන්නේ ටෙම්පරාදුවේ පස්සේ කර වෙනවා වැඩි ඊයෝ ඔව් දැන් අපි අර ටෙම්පරාදුව උඩට දානවා මස් ටික කපාගත් අල ටික දානවා අපි මේකට දැන් වතුර දානවා මොකද ඔක හොඳට තඹ ගන්න ඕනේ අපිට දැන් මේ හට්ටිය මදි වුණා අපි දැන් හට්ටිය මාරු කරන්න යන්නේ අපිට කෑව හැකිනේ අනිවාර්යෙන් අපි ඔක්කොම කමු එතකොට කවුම් ලොකුවට හරියට ඔව් ඔන්න අපි හට්ටිය මාරු කරා මාරු කරා දැන් නිදාසේ උයා ගන්න පුළුවන් ආමස් වලට අල දාලා මේ වතුර ටිකක් දාලා අපි මේ හොඳට තඹ ගන්න තමයි යන්නේ හොඳට දැන් ගින්දර දෙන්න ඕනේ මේකට ඔව් පාඩුවේ ඉදිච්චා පාඩුවේ දෙන්න ඕනේ මේක තමයි සුපිරිම වැඩිල්ල ඉස්සර කාලේ තමයි මෙහෙම හැනුවද ඔහොම අපි නෑ කබලට දාලා වඩා ගුලිය කබලේ තියලා ඔව් වඩන්නේ මෙහෙම කරේ නැද්ද නෑ මේක මම තමයි හොයාගන්නේ නේ දා ලස්සන නේද දැක්කද ලස්සන ඕක තමයි මම හොයාගත්තේ කොහොමද මානිගල හාමස් එක්ක කුරාන් රොටි වරු මානිගල නේද අම්මේ මානිගල අම්මා නියම අයියා හිතා ගන්න පුළුවන් දැන් මම බැලිය රොටි මදි වේද කියලා එන්ට ඕනේ මානිගල බලන්න හුලං කාලේට ලස්සනයි මේ ගත්තේ යා මේ ආම්බරෙන් හුලං කාලේ දැන් තව සතිය දෙකක් මේ හුලන්ලු ඔව් මරු ඒ කාලේ ආපුවම අන්න රොටි තටිය ඒක මාර බරයිනේ ඉස්සර එකක් කිලෝ දෙකක් විතර ඊටත් වැඩියද ඕකේ රහයි රොටි ඇයි මේ රත් වෙච්චාම නෙමෙන්නේ ඒගොල්ලෝ විනෝද වෙන්නනේ පුතේ පොඩ්ඩක් බීලා විනෝද වෙන්න තින්දුවක් දෙකක් කියලා ස්ටෑන්ඩින් නේද ගමක ජීවත් වෙලා යකෝ අපේ අම්මලත් එක්ක කම්පෙයාර් කරලා අහලා තින්වත් කියන්න බෑ රොටිය එහාට මෙහාට වෙනවනේ දැන් කර වෙනකොට ගන්න. right. නියමයි. නියමයි. මොන්න කුරහන් රොටි. මොකද අර කුරුණු මොනවද බුම්බගෙන ඉන්නේ දවස් දෙකට. දැන් මට දොග්ගා පින්නා කිව්වයි. නැද්ද පුතේ? උසම ටික ගියොත් ඉවරයි. එතකන් ජීවිතන් ජොලියෙන් ගත කරා. නෑ ඒක ලස්සන කවියක් කිව්වා. ජීවිතං අනියතං මරණ නියතං. නියතං එහෙමත් කියනවා. ජොලියෙන් ගත කරා. ගත කරා.
තනිකර මේ සත්තුන්ගේ සද්දයි මේ වතුර සද්දේ. බලන්නකෝ මේ. එන්න මොකුත් නැහැ. බලන්න මේ කමතක අපි ඉන්නේ. මාර සීතලක් තියෙනවා මේ ගිනි මැලයක් ගාලා අපි මේ කුරාන් රොටියක් හදාගෙන ආමොසුත් එක්ක සප්පායෙන් වෙනදාම මේ ලෑස්ති. Hamas එක්ක කුරහන් රොටි පට්ටම රහයියා අම්මා සුපි බලන්න පුතේ පාන්දර කිරි බෝතලයක් දැක්කම ඕනේ පිටි කිරි බෝලකේද නේ මරුනේ පුතේ මම මේකක් බිව්ව කියන්නේ මරු ආයෙ මොනවද සීනි පෙඩිය දාගන්න හොඳ නෑ මොකද මේකේ රසය යනවා මාරසයක් මේක
දැන් වයස කීයද තාත්තගේ? 83යි. 83යි. ඔව් ඔව්. ඔය තාත්තගේ වයස 74. 74. දිගටම ගොවිතැන් තමයි නේද? මේ සිංහලට. මේ සිංහලට කරනවද? හරි හරි. අපි වෙන්න මාස්ටිල්ලා දැන් මගේ නංගි තමයි ඔයා බඳලා ඉන්නේ. ඔව් ඔව්. ඔයාගේ අක්කා තමයි මම බඳලා හිටියේ. ආහා. අක්කා නැතිව නම් මම පාවුම් කරා. මේ ගමේ ඔක්කොම නෑද? ඔක්කොම නෑද? පිටකංගාරු කවුරුත් නෑ. ෂා. මගුල් තුලාවත් වෙන්නේ ගමේමද? ආහා. හරි ලස්සන කතාවක්. අසිය. බයිසිකලයක් කරනවා අපි අයින් ඉලු. කාගේ රිලව් සංගතයේ මේ තියෙනවද? රිලව්ගෙන් ප්‍රශ්න අඩුයි. එච්චර නෑනේ. නෑනේ මං දැක්ක පැපොල් ගස් තියෙනවා. සාමාන්‍යයෙන් රිලව් ඉන්නවනම් පැපොල් ගස් තියන්නේ නෑනේ. ඒක තමයි හැම ගෙදරකම මං දැක්කනේ පැපොල් ගස්. එනවා. ඒ කියන්නේ රිලව් නෑ. එළවගුවම යනවා යන්න එන්නේ. ඉතර එන්නේ. මේ බල්ලෝ ටික මගේ පස්සෙමයි. ඔව් නේද මම සංචාරක බල්ලෝ නේද? යනකම්ම පස්සෙම තමයිනේ. යමු යන් අපි පොඩි වැඩක් කරන්න ආවියා. තාත්තේ මට කියන්නකෝ මේ මානිගල කියලා නම හැදුණු කොහොමද කියලා මේ ගල් මානිගල කියලා කියන්නේ දැන් මණි කියන්නේ දෙමළෙන් වෙලාව. වෙලාව බලන්න තමයි අර ගල්ලන ඇතුළට අවුව වැටෙනකොට හරියට වෙලාව 5යි. අර ගලේ ඒක තමයි හතරස් කොටුවක් වගේ තියෙනවනේ. හතරස් කොටුව මැද තියෙනෝනේ තව පොඩි කැල්ලක්. ඔව්. ඒ පොඩි කැල්ල වැහෙන්න අවුව වැටෙනකොට හරියට වෙලාව 5යි. ඉතින් දෙමළෙන් තමයි මණි කියන්නේ වෙලාව කියන එක. ඒක තමයි මානිගල කියලා නම හැදුනේ. හරි. හැටන්නලට සිරි මහ බෝධි මණ්ඩලේ සුකන් වැටුණු ලෙසමයි ගල වැටුණු කලේ බිඟුන් සේම රොංගෙනි යන බමර ගලේ ඇතුම් බැන්ද ලෙසමයි අපේ මානිගලේ. ඈතම කන්දක් පේන්නේ. ඔව්. ඒක තමයි සුදුගල කන්ද. තාත්තේ නම මොකද්ද කිව්වේ? ටිකිරි බණ්ඩා. ටිකිරි බණ්ඩා. හේංගෝ විතරක් මෙහි තිබුණාද? තිබුණානේ. එතකොට පැල් රකින්නෙම ගියාද? මට හරි ආසයි පැල් කවි යක් පොඩ්ඩක් අහන්න. කියන්නකෝ. පෙර කාලේ තනු පැලදන් දිරාලා එම කාලේ බැඳපු ඇටගොනු කැඩිලා පෙර කාලේ ගොයම් දැරක බලාලා නිදි මතේ කියමු පැල් කවි ගොතාලා යායකට දෙන්න තුනට ගෙන්නවනේ. එක්කෙනෙක් නිදා ගන්නවා. අනිත් කට්ටිය ඇහැරලා ඉන්නවා. එතකොට අනිත් එක්කෙනා නිදා ගන්නකොට මෙයා ඇහැරිනවා. ඒ වගේ තමයි හේන් රැක්කේ. හරි. එතකොට අය සත්තු වෙන්නේ නැහැ. ඔව්. සත්තු මොකද ආවේ කාලේ? ඌරෝ. ඉත්තයෝ. අලුරු වපුලා ඉවරලා තමයි හේන් වලට යන්නේ. පදිංචිට යනවා. කුරහන් කපන්න. කුරහන්. යබං අම්මා මගේ ඌවේ ලස්සන බලන්නකෝ. ඒක තමයි අමාරුම. ඒක හැම කෙනාටම ගන්න බෑ. එහෙනම් තාත්තේ බොහොම ස්තුතියි. තාත්තේ බොහොම ස්තුතියි. රිවර්ස්ටන් වල මම වැඩියෙන්ම දැක්ක මේ ශාකයක් තමයි මේ හීම්බෝ විටියා. ඕක හොඳ ఔෂධයක් නේ. ඔය කඩපුවම ආයි දළු දාලා එනවා නේද? තේගස් වගේ. ඕක මලවලත් කනවද? මලවලත් කනවා. ගොඩක් දුරට හීම්බෝ විටියක් ඇඳ නම් මම බීලා තියෙනවා. කඩන්න රිකිල් දානවනේ වැඩි. ඔව්. බල්ලෝ බලන්නකෝ ඉන්න සතුට.
නේ. ඕකේ සෝදන්න දෙයක් නෑ ඉතින්. මරු නේද? කොහොමද පොඩි එකා? හීම්බෝ ඊටිය කඩාගෙන ඇවිල්ලා දියැලෙන් සෝදාගෙන අපි යන් ඔක අත්තමට දීලා හදාගමු. ඕක පුතේ ඖෂධයක්. මාකුලා ගොඩක් මහන්සිලානේ හොයානාවේ. හොඳයිනේ පුතා. පුතේ මේක කැඳත් බොනවා. සම්බෝලෙත් කනවා. මැල්ලුමත් කනවා. මේ ඒක සුපිරි ඖෂධයක්. සුපිරි අපෝ මේවා වාහන වලින් ඇවිල්ලා අරයි යනවා. කට්ටිය අරයි යනවා. පුතාට පින් ඈ ගොඩක් මහන්සියලා. දැන් ඉතින් අවුරුදු 100 ගාණක් ගියත් අම්මා ජීවමානයි ඈ. නේද? මුළු ලෝකෙම දකින්නවා. නේද? ඉතින් වැඩි කන්න හොඳ නෑ. ලීනිත් හොඳ නෑ පුතේ අතනේ මට කන්නත් බෑ. ඊළඟ පොල් දාන්න. පොල් ටික දාන්න. හොඳම ලුණුයි පොළුයි පමණයි. දැන් තෙල් පොඩ්ඩක් දානවා පුතේ. මෙහෙම මැල්ලුමක් කන්න ඉතින් රිවර්ස් කරන්න එන්න ඕන පුතේ. ඕ නැත්තම් හොයාගන්න මේවා නෑ ඖෂධයක්. ඔව් ඉතින් වාස විස පොහොර මොකුත් නෑ. අපෝ නෑ. Dajjutta kala බලමු. Supiri. Right. Tama putih, buat saya nanti kem. Oh. Tenang kami, api gile no. Kamu di sana ya, budu sana. Mama yang wandin mata wandin ne. Budu sana. Mata mage amma mata kela. Mage amma me usu mai dibbe. Ah, ye kita mai. Dungkale kante giye miye mama gedar kate. තලප කන්ට කිව්වයි ගැහැනියක් මට තලපතියා ඇගේ කොළ පත දකිනකොට දුම් කළ කෑම අත්හැරියා එදා සිට මේ තමයි වැද්දා පැණි ඇල්ල. මෙහෙ එන්න ඕනේ මේ ඇලේ දොලේ සද්දයි කුරුල්ලොංග සද්දයි අහලා යන්න. ඒක එහෙමයි පරිසරය විඳින්නේ. බලන්නකො තියෙන සුන්දරත්වය. දැන් වැද්දා පැණි ඇල්ල වැද්දෙක්
ඉස්සර ඉඳලා තියෙනවා කළුපාන පැත්තේ. ඒ වැද්ද පැණිකඩක් අරන් එනකොට මේ වගේ ඒ දණ්ඩක් තමයි දාලා තියලා තියෙන්නේ. ඒ කඳේ එනකොට අර පැණිකඩත් එක්ක ගඟට වැටිලා තියෙනවා. ඊට පස්සේ තමයි වැද්දා පැණි ඇල්ල කියලා තියෙන්නේ. අර පැණිකඩත් එක්ක වැටිච්ච නිසා. එනම් පට්ටම රස්නේ හරියට දවල් 12යි වෙලාව ගිනි කාස් එක අවුවේ වතුර ටික පට්ටම සීතලයි. කොහොමද මේකට බැස්සම? මට මේ බුලත් වෙනකොට අපි කන්නේ තලා. තලා එක්ක තමයි මේ කුවක් කුණු දුම් කළ හැමදේම විතර කන්නේ. විත මේ දෙකක් කනකොට මට මේ කමට අල්ලනවා වැඩි. බුලත් එක්ක මේ තලා එක්ක විත 10ක් කෑවොත් ඒ විදිහම කමට අල්ලනවා. අන්න ඒක තමයි මේ තලාම කන්නේ මට. මෙන්න මේ විදිහට මත අරගෙන දුම් කළා නෑ මහත්තයා මේ මේවා හොනුයි තමා කන්නේ මේ තලායි විතරට කන්නේ මේ පැත්තේ මේවා තමයි මහත්තයා. සමහරවිට කිසි අයිනර ගන්න ගමන් ගොඩ ඉන්නේ. මේකට පොඩි ටිකක් දාගමු. අපි මේ කොළපතක් තමයි මේ යට තියෙන්නේ. ලුණුයි ගමිරිසි විතරක් දාගත්තම ඇති. මේ ඇතුලේම ලස්සන යනවනේ නීමුද? එන්න බඩු දෙක. ලස්සන නේද? මේකට පොඩ්ඩක් ගාලික් බටර් එකක් දාගමු. මම මේ හදාගත්ත බාබකියු සෝස් එකක් මේ ගාන්නේ. මේ වැඩේදී දෙන්න ඕනේ එක්කෙනෙක් කරලා දෙන්න ඕනේ.
තැඹිලා තියෙන්නේ. අපි මේක අයින් කරගමු. කරන මේකට පාඩුවේ එන්න දීලා අපි එනක දාමු. right. දැන් මේක හොඳට බාබකියු කරලා ඉවරයි. බලන්න මේකේ ලස්සන. මෙන්න මේ ගානට තමයි බාබකියු වෙන්නේ. දැන් ගාන තැඹිලා තියෙන්නේ. අපි මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. මේක හරියට දෙකට කපා ගන්නවා. අපි මේ කෝටුවත් එක්කම කපමු. අඩේ ලේසි. මේ සුපිරියර්ම දැම්මිලා තියෙන්නේ. මේ පේනවද නැද? කාලා බලමු. මේම කාලා බලමු. පට්ටම රහයි. පට්ටම රසයි. නතර කරන්න හිතෙන්නේ නැහැ. මේක අපි නම් දෙය තමයි මේක අර දුම් රසය එනවා. දැන් බාබකියු කලාව ආවේ දුම් රසය ඉඳන්. මේක පට්ටම රායේ දුම් රහත් එක්ක පට්ටම රසයි. ඉතින් මේ තමයි ජීවිතේ විඳිනවා කියන්නේ. ඉතින් මේ කනවත් කාලා බලන්න. කියන මොකද පස්සේ කියන. හොඳට මේ කුක් වෙලා කියනවා. නැද අමු මොනවත් වෙලා නැහැ. බුදුම රසක්. කුකුල් මස් වගේද? ඈ? මොකද අපසේ? රහයි නේද? උටේරි. අපි මේ ගාලික් බ්‍රෙඩ් හදන්න යනවා. මේ ගාලික් බ්‍රෙඩ් එකට අපි මේ ගාන්න සිත් වෙනවා. මොහොම පරිස්සමෙන් කරන්න ඕන වැඩ. ඉතින් ජංගල් විදියට ගාලික් බ්‍රෙඩ් එක. ගාලික් බ්‍රෙඩ් එක බලන්න විනාඩි 5ක් කියන. සුපිරි. ආයේ කියන්න බෑ නෑ ආයේ. තමයි. නිම. ඔබල ගත්තම මොනම මේක ලස්සන. මෙන්න පොළොසුත් දෙදුවා. අපි අර අත්තමර කියලා හදාගත්තේ හීම්බෝ පිටිය මැල්ලුම. බලන්න මේක කාලත් එක්කද අයියේ? ඔව් මලුත් එක්කම මේව කරන්නේ. මානිගල ගමින් හම්බුන බත් මුල. පොළොස් යමුල. අපි තරම් ගන්න පුළුවන් පොළොස්. මේ තමයි මේ හීම්බෝ විදිය. එල්ලුමක් හදාගත්තා නේ රත්නමඩගේ හීම්බෝ විදිය. මෙන්න මගේ ආසම කෑම තියෙනවා එළබඩු. නියමයි. මේ තමයි මේ අපි ආවගේ කකුල. එකක් කන්න ඕනේ ඉතින් මේ වගේ chance එකක් ලැබෙන්න පුළුවන් වාසනාවක් තියෙනවා. පත්තම රස බතුලා. මෙන්න පුතේ කමල් අංකල්ගෙන් තෑග්ගක්. හරි පුතේ. හරි බුදු සරණයි. හරි
වන්දිනවනේ දැන් මරුවේ අපි නම් ගිලිනවා හරි අනිවාර්යෙන් ඔව් අනිවාර්යෙන්ම මේ එන්නේ නැස අනිවාර්යෙන් මං හිතුව කොහොමද මාසික සරක් රිවර්සල් එනවා ඔව් අපි පොඩ්ඩක් ඇවිදලා එහෙනම් අපේ රිවර්සල් එපිසෝඩ් එක අදින් අවසానයි නැවත අපි හමු වෙමු ඊළඟ එපිසෝඩ් එකේදී එහෙනම් අපි ගියා යාළුවෙක් හරි මම මේ බලන්නකෝ මෙයාගේ ලස්සන ඒකයක් පෙන්නනවද ලයිෆ් විත් චීප කියලා Facebook page එකක් තියෙනවා. නෑ මේ පුතා යන ගම ඕකේ පුතා රත්නින්ගේ අම්ගේ බමසිතින විට බැලුම වැටුනේ බුදු පිළමේ දිහා මට දෙවනුව පෙනුනේ රත්නින්ගේ වෙල්යාය සුවරත්නල පෙනෙනවා මාලිල ගලල Ủa, gọi về gạo chết